ලොලිපොප් ගෙනාව ලොලිපොප්. ලොලිපොප්? ඔව් දුර ගිහලා ගෙනාවි. මොකුත්ම නෑ හොයාගන්න. කන්න රසයි. ඒක නම් කරන්න බෑ තමසේ මාර කුණෙක් කොයි. ඇයි හරියන්නේ නැහැ කියන්නේ? මේ හොඳයි ලොලිපොප්. එකක් 10යි. මේ ලොලිපොප් කෑමක් දෝ වේදම් කළ කණ්ඩ දෙයක් අරන් දෙනවා. කො දකින මිනිස්සුත් කියනවා. මං ඉස්සර වගේ තිබි එහෙන කැත වෙලා කියලා. මස් මාළුවක් අරන් දෙනවා මේ ලොලිපොප් කාලා හරියන්නේ නැහැ. මම ලොලිපොප් ගේන්නේ අනේ වාගේ කටහුරු කරන්න අනේ. ලොලිපොප් කෑවම කටහුරු වෙනවා හොඳට. කටහුරු වෙන්නේ මොකටද? මොකටද කටහුරු වෙන්නේ? කටහුරු කරනවා කියලා කියන්නේ අර පිරිමැස්මෙන් කෑම කන්න පුරුදු වෙන්න. මේවා කාලා පුරුදු වුණාම හොඳට කටහුරු වෙනවා. අද නම් මේවා හරියන්නේ නැහැ. වියදම් කළ කණ්ඩ මොන හරි අරන් දෙනවා. ඇයි මේ අතාරින්නේ නැත්තේ? මට තද වෙලා තියන්නේ දැන්. මම අද වීදම් කරලා ගේනවා ඔය ඔක්කොටම විසඳුමක් අද. අනිවාර්යෙන්ම ගේනවා. අතාරින්නේ නැත්තේ ඇයි මේ? හරි ගියාට කමන්නේ. හොඳට කණ්ඩ මොන හරි අරන් එනවා අදවත්. හැමදේටම ඔළුව වනන්න එපා උයි. මොකද ඔය පස්සෙන් පස්සට යන්නේ මේ පාරේ මෙන්න මෙතෙන්ට එනවා මම ගහන්නේ මෙහෙට එනවා. A few moments later. මොකද මේ බල්ලෙක්වත් ඇන්නුවද පස්සේ? ප්‍රශ්න සේරම ඉවරයි. ප්‍රශ්න සේරම විසඳුවා. මගේ විතරක් නෙමේ බබා. පිරිමි සේරගෙම ප්‍රශ්න ඉවරයි. ආහාර ප්‍රශ්න ඉවරයි. මගේ පණ මට අද මාර සතුටුයි. ඒ කියනවා මං වෙනුවෙන් වියදම් කරුවා නේද අද? කො මොනවාද ගෙනාවේ? මං වාර ගෙනාව බබා. ලෝකේ තියෙන වටිනමදී ඕනම පණ නැති කෙනෙකුට ඕනම අවුල් ගිය කෙනෙකුට දෙන්න පුළුවන් මේක. මං වාර ගෙනාවා. මොනවාද ගෙනාවේ? මං වාර ගෙනාවා වීදම් කරලා ගෙනාවා දුර ගිහිල්ලා. සේලයින් බෝතලේ ගෙනාවා. මේක බිව්ව ගමන් වාගේ ප්‍රශ්න සේරම ඉවරයි. ඇඟට මාර ශක්තියක් දෙනවා. මාර ශක්තියක් හැකියාවක් එනවා බබා. මේකද මිනිස්සු කණ්ඩ ගෙනාවේ? කණ්ඩ තියා මේක බොණ්ඩවත් පුළුවන්ද මේ සේලයින් එක? මේක තුවාල වලට ස්ප්‍රේ කරන එකක්. අනේ මන්ද අඬන්න නම් ලෑස්ති වෙන්න එපා. කාතකට තම්සගේ තියෙන ලෝභ කමවත් කුණ්හැ කමවත් මේ මෝඩ කමෝයි මේවට හිනත් යනවා මට නම්. මෙහෙන මා බදා ගන්නවා මෝඩයා. කණෙන් රිංගන්න නම් පණුවෙක් වෙන්න ඕනේ. ඒ සුරංගනා ස්වරූපෙන් වෙනා වැඩ සහිත